හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න හුඟ කාලෙකට පස්සේ ස්පෙෂල් බ්ලොග් එකක් අරගෙන තමයි මං ආවේ. ඔයාලට දැනටමත් පේනවා ඇති මොකක්ද මේ වෙන්නේ කියලා. අද දවසේ තමයි මගේ පුංචිගේ ලොකුම ලොකු ලස්සනම ලස්සන හිමියක් හැබෑවෙන දවස. ඉතින් මේ ඉන්නේ බ්‍රයිඩ්ස්මේඩ්ලා. ඉතින් උදේම පාන්දර දැන් වෙලාව පාන්දර 3:00ට විතර ඇති. ඉතින් 3:00ට විතර නැගිටලා අපි ආවේ සැලොන් සුපෙෂලා ගාවට. ඉතින් අපේ ලස්සන බ්‍රයිඩ් ලෑස්ති වෙන්නෙත් මෙතන. ඉතින් මගේ පුංචිගේ වෙඩින් එකට මමත් ලස්සනට යන්න ඕන හින්දා මම මෙතනින් හෙයාර් ස්ටයිල් එකක් දාන්න තමයි හදන්නේ. ඊට පස්සේ හෙයාර් ස්ටයිල් එකක් දාපු ගමන් බ්ලොග් එකත් එක්ක එකතු වෙමු. Haha, now my hair is ready. Stay with us. මේ තියෙන්නේ හොටෙල් රුයින්ස් ඡායා. මට එන විදිහ වීඩියෝ කරන්න බැරි වුණා. ඒක කොහොම වුණත් ඔන්න මම දැන් හොටෙල් එකට ඇවිත් තමයි ඉන්නේ. තාම කට්ටිය ඇවිත් නැහැ. පවුලේ අය විතරයි දැනට ඉන්නේ. අපි ගිහින් බලමු. මම දැන් එකපාරක් ඇතුළට ගිහින් ආවේ. අපි බලමු මම ඔයාලටත් පෙන්වන්න දැන් එක්කරගෙන යන්න තමයි හදන්නේ. මෙතන තියෙන රිසෙප්ෂන් එක. එතනින් ඇතුළට ගිහපුවාම අර ෆ්ලවර් ඩෙකරේෂන් එකත් එක්ක තියෙන හෝල් එකේ තමයි අපේ වෙඩින් එක තියෙන්නේ. ඉතින් ලස්සනටම ෆ්ලවර්ස් වලින් ඇරේන්ජ් කරලා තියෙනවා මෙතන අපේ බ්‍රයිඩල් ගේ නම් ඒ වගේම ලස්සන ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් ගොඩාක් මේක ඇතුලේ තියෙනවා. මම ඔයාලට පෙන්වන්නම්. මට ඒකේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. මොකද ලස්සන රෝසස් වලින් ඩෙකරේට් කරපු අපේ පුංචිට ඕනම වෙච්ච විදිහට රෝසස් වලින් තමයි මේවා ඩෙකරේට් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. ලස්සන ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එකක් තමයි මේ හෝල් එකේ කරලා තිබුණේ. ඉතින් දැන් අපේ බාප්පගේ පැත්තේ නෑදෑයෝ සහ යාළුවගේ අම්මා තාත්තා ලස්සනට මුතුන් කණ්ඩායමක් පිළිගන්න විදිහ තමයි දැන් ඔයාලා ඊළඟට පෝරු සෙරමනි වලට යන්න තමයි අපි දැන් හදන්නේ. එතකොට මේ නැටුම් කණ්ඩායමෙන් අපේ පුංචි සහ එයාගේ අම්මා තාත්තා කියන අපේ පුංචි කිරියම්, පුංචි සීයා, ඒ වගේම අපේ පවුලේ ඒ හැමෝම ලස්සනට නැටුම් කණ්ඩායමෙන් පෝරුව තියෙන තැනට අරගෙන යන්න තමයි දැන් මේ හදන්නේ. වීඩියෝ කර ඉඳලා හරියන්නේ නැහැ නේ. මමත් මේ පොලිමේ යන්න ඕනේ කියලා ඒ අම්මා මට කතා කරා. එහෙනම් මම දුවගෙන මෙතනට ආවා. හොඳම කතාව කියන්නේ අපේ ඉස්කෝලේ නැටුම් උගන්වන සර් තමයි මේ පෝරුවේ චාරිත්‍ර කරන්න හිටියේ. ඉතින් ආම්බෙන් වගේ සර්වත් මුණ ගැහුණා.
ධම්මෝ මේ සන්නං වරං ගච්ඡාමි සන්නං ධම්මං මේ ඉන්න මගේ පුංචි කිරි අම්මයි පුංචි සීය. ඒ කියන්නේ අපේ ලොකු පුංචිගේ අම්මයි තාත්තයි. මේ වගේ ලස්සන සුන්දර චාරිත්‍ර ගොඩක් නැත්තේ අවසාන විදිහට අපි ලස්සන ඩාන්ස් එකකුත් කරන්න අමතක කරේ ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ පුංචිගේ ලස්සනම දවස ආදරණීය විදිහට සුන්දර විදිහට අවසානයේ දක්වාම ඉවර වෙන්නේ. ඉතින් මෙහෙම vlog එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න මතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මේකේ part 2 එකත් අරගෙන එන්න බලාපොරොත්තු වෙන දැනට මම සම කරනවා. එහෙනම් bye.